හායි කොහොමද ඔයාලට? අද මං චොක්ලට් මිල්ක් ෂේක් හදනවා. සීනි, අපි කන චොක්ලට් අයිස්ක්‍රීම් වගේ කිසි දෙයක් පාවිච්චි නොකර. මේක හෙල්දි මිල්ක් ෂේක් එකක් කිව්වොත් හරියටම හරි. මොකද අපි මේකට එකතු කරන දේවල් හැමදේම අපේ ශරීරයට ගොඩක් හොඳ දේවල්. ඔන්න මිල්ක් ෂේක් බොන්න ආස පොඩි බබාලා ගෙදර ඉන්නවා නම් එහෙම මේ විදිහට හදලා දෙන්න. කෘතිම සීනි, අයිස්ක්‍රීම් නැති ගොඩක් ගුණ දෙයක් එයාලට බොන්න පුළුවන්. ඩයට් එකක් ෆලෝ කරන ඔයාට වුණත් මිල්ක් ෂේක් එකක් බොන්න ආසාවක් ඇති වුණොත් මෙන්න මේ විදිහට හදලා බලන්න. ඉතින් අපි බලමු මේ කොහොමද හදන්නේ කියලා. මෙතන මම රටඉඳි 5ක් ඇට අයින් කරලා මේ වගේ අරගෙන තියෙනවා. මම මේකට උණු වතුර ටිකක් මේ විදිහට එකතු කරලා විනාඩි 10ක් පෙඟෙන්න තියෙනවා. ඊට පස්සේ මම පොඩි බෝල් එකක් අරගෙන මේකට කුරක්කම් පිටි මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. මෙතන මම අරන් තිනවා ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 250ක්. මම ඒකෙන් පොඩ්ඩක් මේ විදිහට එකතු කරලා කුරක්කම් එක්ක හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට අපි කුරක්කම් ඔක්කොම ටික මේ කිරි පොඩ්ඩත් එක්ක කලවම් කරලා පැත්තකින් තියාගන්නවා. ඊළඟට මම පොඩි භාජනයක් ලිපේ තියලා ලිප ඔන් කරලා මෙන්න මේ ඉතුරු කිරි ටික මේකට දාලා හොඳට රත් කරගන්නවා. සාමාන්‍යයෙන් විනාඩි 3-4ක් විතර මේක රත් වුණාම හොඳටම ඇති. කිරි ටික රත් වුණයින් පස්සේ කලින් කලවම් කරගත්ත කුරක්කම් ටික මේ විදිහට එකතු කරගන්නවා. කුරක්කම් කියන්නේ දියවැඩියාව රුධිරයේ සීනි පාලනය කරන්න උදව් වෙන ආහාරයක්. කුරක්කම් කැල්සියම් වලින් අනූන නිසා අපේ දත් ඒ වගේම අස්ථිවලටත් ගොඩක් හොඳයි. යකඩ සහ ඇන්ටිඔක්සිඩන්ට්ස් මේ කුරක්කම් වල අඩංගු වෙනවා. ශරීරයේ බර පාලනය කරන්නත් කුරක්කම් ගොඩක් හොඳයි. කුරක්කම් ටික දාලා ඉවර වෙලා අපි ආයෙත් මේක හොඳට කලවම් කරගන්න ඕනේ. මම විනාඩි 3ක් විතර මේ විදිහට කලවම් කරගෙන යනකොට මේක සාමාන්‍ය විදිහට උක්කු වෙන්න ගන්නවා. අන්න ඒ වෙලාවේදී අපි මේක ලිපෙන් අයින් කරගන්න ඕන. ඊට පස්සේ මම හදාගත්ත කුරක්කම් ටික නිවෙන්න තියාගන්නවා වෙනම. ඊට පස්සේ මේ වගේ බ්ලෙන්ඩර් කප් එක අරගෙන මම ඒකට පෙඟෙන්න තිබ්බ රටඉඳි ටික වතුරත් එක්කම එකතු කරගන්නවා. මෙතන මම එකතු කරගන්නේ කොකෝවා පවුඩර් මේස හැඳි එකක්. ඒ ටික දාගෙන ඊට පස්සේ මම හදාගත්ත කුරක්කම් මිශ්‍රණය මේකට එකතු කරගන්නවා. කුරක්කම් මිශ්‍රණයේ මම හදපු භාජනයේටම ආයි වතුර ටිකක් දාලා ඒ තියෙන ටිකත් මම මේකටම ආයි දාගන්නවා. දැන් මේක වහලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න තමයි තියෙන්නේ. මේ ටික බ්ලෙන්ඩ් කරගෙන ඉවර වෙලා මම මේ විදිහට වෙනම වීදුරුවක් අරගන්නවා. මම මේකට අයිස් කැට ටිකක් දැන් එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් මේක අයිස් කැට නැතුව බොන්න පුළුවන්. මේ තියෙන්නේ මම බ්ලෙන්ඩ් කරගත්තු අපේ චොක්ලට් මිල්ක් ෂේක් එක. මේකට කෘතිම සීනි, අයිස්ක්‍රීම්, චොක්ලට් කෑලි වගේ දේවල් කිසිම දෙයක් අපි දාලා නැහැ. රටඉඳි වලින් එන පැණි රසින් තමයි මේක රස වෙලා තියෙන්නේ. ඔන්න මිල්ක් ෂේක් එකක් බොන්න ආස වෙලාවකට මෙන්න මේ විදිහට හදලා බලන්නකෝ. ඔයාට කෘතිම සීනි වගේ දේවල් ඇඟට ඇතුළු නොකර මෙන්න මේ වගේ ගුණදායක විදිහට මිල්ක් ෂේක් එක හදලා බොන්න පුළුවන්. ඉතින් මේ වගේ හෙල්දි රෙසිපීස් අපේ channel එකේ තව ගොඩක් අප්ලෝඩ් කරලා තියෙනවා. ඔයාලා මේ වීඩියෝස් ක්ලික් කරලා ඒවා බලන්නත් පුළුවන්. ඉතින් මේ රෙසිපි එක try කරලා අනිවාර්යෙන් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක like කරන්නත් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. තවත් රසම රස රෙසිපි එකකින් අපි ආයෙත් හමු වෙමු.